ඒ වරේ යන්න බට කපන්න. තව දවස් 5යි වෙසක්. මේ පාර ගහනා කූඩුවක් මොනවත් නැහැ ගම මෙහෙල්ලෙන්න. දැන් ඉස්සරහගේ වයිබ් එකක් නෑ ඔයි. ඇයි මහන්සි වෙන්නේ බං කඩෙන් ගමුකෝ. බලහන් දැන් උඹ කියනවා වෙසක් වල වයිබ් එක නැහැ කියලා. අරුන් කියනවා වෙසක් කුඩු කඩෙන් ගමු කියලා. මචං වෙසක් වල වයිබ් එක තියෙන්නේ අපි මහන්සිලා බට කපන ලස්සන කූඩු හදලා, ගෙවල් ලස්සනට සලසලා අන්න එතකොට තමයි වෙසක් වල වයිබ් එක තියෙන්නේ. උඹලා හිතන විදිය නිසා තමයි බං අපේ බෞද්ධ සංස්කෘතිය නැත්තරම නැති වෙලා යන්නේ. අනේ මේ දන්සලක් විතරක් කාලා පාඩුවේ ඉමු බං. අයියෝ උඹලා වගේ මිනිස්සු ආයි හදන්න බෑ බං. දන්සලුත් කාපන්. හැබැයි පන්සලුත් ඵලයක්. ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා බං කොච්චර කිව්වත් යාළගේ මතේ වෙනස් කරන්න බැරි. වරින් බං යන්න. වෙසක් කියන්නේ බෞද්ධයෙක් වශයෙන් අපිට හම්බෙන හොඳටම සමරන්න ඕනේ උත්සවය. ඔයාලා සිංහල හින්දු අවුරුද්දද සද්ද රචන එහෙම දාලා සරටම අවුරුදු සමරුවානේ. ඉතින් ඇයි බැරි බෞද්ධයෙක් කියලා බුදුන්ගේ තෙමුගල ලස්සන සමරන්න. ඔයාත් ලංකාවේ ජීවත් වෙන මොන ජාතිකයෙක් වුණත් එන්න අපි වෙසක් එකට සමරමු. මේක ෂෙයා කරලා යන්න.